guys, welcome back to my YouTube channel. අද මම අරන් ආව වීඩියෝ එක මොකක්ද කියලා ඔයාලා දැනටමත් thumbnail එකෙන් දැකලා ඇති. අද මම වීඩියෝ එකෙන් අරගෙන ආවේ simple makeup look එකක් කොහොමද step by step කරගන්න කියලා. දැන් වෙලාව උදේ 3:10 විතර වෙලා වෙනද වගේම පුරුදු විදිහට මම බුදු පහන තියලා තමයි දවස් වැඩ පටන් ගත්තේ. වැඩි කතා නැතුව අපි යන් වීඩියෝ එකට. මේකප් එක කරන්න පටන් ගන්න කලින් බේබි හේර්ස් එහෙම මුණට වැටෙන නිසා හෙඩ් බෑන්ඩ් එකක් යූස් කරලා අපි කොණ්ඩේ පිටිපස්සට ටයිට් කරගන්න ඕනේ. මුලින්ම අපි මේකප් ප්‍රයිමර් එකක් ඇප්ලයි කරගන්න ඕනේ. අපි මේකප් ප්‍රයිමර් එකක් ඇප්ලයි කරන එකෙන් බලාපොරොත්තු වෙන්නේ ස්කින් එකේ ඔයිල් කන්ට්‍රෝල් කරගන්න වගේම ස්කින් එක ප්‍රොටෙක්ට් කරගන්න. ඊළඟට මම හදන්නේ අයිබ්‍රෝස් දෙක ඇඳගන්න. අයිබ්‍රෝස් දෙක අඳින්න කලින් අයිබ්‍රෝ බ්‍රෂ් එකක් යූස් කරලා අපි අයිබ්‍රෝස් දෙක නීට් කරගන්න ඕනේ. අපි අයිබ්‍රෝ එක අඳින්න පටන් ගන්න අයිබ්‍රෝ එකේ යට ලයින් එකේ ඉඳලා. යට ලයින් එකේ මුල ඉඳන්ම අන්තිම වෙනකන් අපි අයිබ්‍රෝ එක ඇඳ ගන්න ඕනේ. අයිබ්‍රෝ එක අඳිද්දී උඩ ලයින් එක මුල ඉඳන්ම අඳින්නේ නැහැ. චුට්ටක් ඉඩ තියලා මැදින් වගේ තමයි අපි උඩ ලයින් එක අඳින්න පටන් ගන්න. එතකොට අපිට අයිබ්‍රෝ එකේ නැචරල් ලුක් එක තියාගන්න පුළුවන්. අපිට අයිබ්‍රෝ එකක් අඳින්න අයිබ්‍රෝ පවුඩර් එකක්, අයිබ්‍රෝ පෙන්සිල් එකක් හරි අයිබ්‍රෝ ජෙල් එකක් හරි යූස් කරන්න පුළුවන්. අයිබ්‍රෝ එක අඳින්න ඩාර්ක් බ්‍රවුන් හෝ ලයිට් බ්‍රවුන් ෂේඩ් එකක් යූස් කරන්න මතක තියාගන්න. බ්ලැක් කලර් එකක් යූස් කරොත් අපිට නැචරල් ලුක් එක තියාගන්න බෑ. මම අයිබ්‍රෝ එක අඳින්න යූස් කරලා තියෙන ඩාර්ක් බ්‍රවුන් අයිබ්‍රෝ ජෙල් එකක්. මොනවද මම යූස් කරන මේකප් බ්‍රෑන්ඩ්ස් කියලා මම ඔයාලට වෙනම වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඊට පස්සේ අයිබ්‍රෝ එකේ මුල ටික අයිබ්‍රෝ එකේ මුල හේර්ස් ග්‍රෝ වෙලා තියෙන පැත්තට අයිබ්‍රෝ බ්‍රෂ් එකෙන් අපි උඩට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඒ විදිහටම අනිත් අයිබ්‍රෝ එකත් මම ෆිල් කරගන්නවා. ඊට පස්සේ අපි අයිබ්‍රෝස් දෙක ඩිෆයින් කරගන්න ඕනේ. අයිබ්‍රෝස් දෙක ඩිෆයින් කරන්න ලයිට් කලර් කන්සීලර් එකක් අපිට යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි ෆවුන්ඩේෂන් එක දාන කලර් එකට වඩා ෂේඩ් එකක් හෝ දෙකක් ලයිට් කලර් එකක් අපි අයිබ්‍රෝස් ඩිෆයින් කරගන්න යූස් කරනවා. අයිබ්‍රෝස් ඩිෆයින් කරගන්න අපිට කන්සීලර් එකක්ම වෙන්න ඕනේ නැහැ. ෆවුන්ඩේෂන් එක දාන කලර් එකට වඩා ලයිට් ෆවුන්ඩේෂන් එකක් අපිට අයිබ්‍රෝස් ඩිෆයින් කරගන්න යූස් කරන්න පුළුවන්. අයිබ්‍රෝස් ඩිෆයින් කරගන්න අපිට මේ වගේ ෆ්ලැට් බ්‍රෂ් එකක් යූස් කරන්න පුළුවන්. අපි අයිබ්‍රෝ එක ඇඳගද්දී පොඩ්ඩක් වැඩිපුර ඇදිලා වගේ නම් අයිබ්‍රෝ එක මහත් වෙලා වගේ නම් අපිට කන්සීලර් එකෙන් මේ දේවල් කවර් කරගෙන අයිබ්‍රෝ එකේ ෂේප් එක ලස්සනට හදාගන්න පුළුවන්. අයිබ්‍රෝස් ඩිෆයින් කරන්න යූස් කරන කන්සීලර් එකම මම මේ විදිහට අයිලිඩ් එක උඩත් ඇප්ලයි කරගන්නවා. මම කන්සීලර් එකෙන් අයිබ්‍රෝ එකේ උඩ යට ලයින්ස් දෙකම මේ විදිහට ෂේප් කරගන්නවා. ඒ වගේම අනිත් අයිබ්‍රෝ එකත් මම ලස්සනට ඩිෆයින් කරගන්නවා. ඔයාලා මේක කරද්දී මිරර් එකෙන් නිතරම බලන්න අයිබ්‍රෝස් දෙක බැලන්ස්ද කියලා. අපි කෙලින් මොන දිහා බලනවට වඩා මිරර් එකෙන් බලද්දී අපිට ඒක පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඒ නිසා මේකප් එක කරද්දී නිතරම මිරර් එකෙන් බලන ගමන් මේකප් එක කරන්න. එතකොට අඩුපාඩු තියෙනවා නම් අපිට ඒව හදාගෙනම ලස්සනට මේකප් එක කරගන්න පුළුවන්.
ඊට පස්සේ මම බියුටි බ්ලෙන්ඩර් එකක් යූස් කරලා අපි කන්සීල් කරගත්ත ඒරියාස් ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා ලයින්ස් පේන්නේ නැති වෙන්න. බියුටි බ්ලෙන්ඩර් එකකින් අපිට හොඳට බ්ලෙන්ඩ් කරගන්න ලේසි. ඔයාලට ඒකට ලකී ස්පොන්ජ් එකක් වුණත් යූස් කරන්න පුළුවන්. ඊළඟට මම ෆවුන්ඩේෂන් එක ඇප්ලයි කරගන්නවා. අපිට ෆවුන්ඩේෂන් එකක් විදිහට ස්ටික් ෆවුන්ඩේෂන් එකක්, පෑන් කේක් එකක්, එහෙමත් නැත්නම් ලික්විඩ් ෆවුන්ඩේෂන් යූස් කරන්න පුළුවන්. අපි මුලින්ම ස්කින් කලර් එකට ගැලපෙන ෆවුන්ඩේෂන් කලර් එක හදාගන්න ඕනේ. අද මම යූස් කරන ලික්විඩ් ෆවුන්ඩේෂන් එකක් කස්ටමර්ගේ ස්කින් කලර් එකට වඩා එක ෂේඩ් එකක් විතර ලයිට් කලර් එකක් තමයි අපි ෆවුන්ඩේෂන් එක විදිහට යූස් කරන්නේ. මගේ ක්ලයන්ට්ගේ ස්කින් කලර් එක ටිකක් වෝම් පැත්තට බර නිසා ෆවුන්ඩේෂන් එක හදාගනිද්දී මම පොඩ්ඩක් yellow කලර් එකක් මික්ස් කරගෙන තමයි ෆවුන්ඩේෂන් එක හදාගෙන තියෙන්නේ. හරි කලර් එක හදාගත්තට පස්සේ ෆවුන්ඩේෂන් එක මම අතින්ම තමයි ෆේස් එකේ තනින් තන ඇප්ලයි කරගන්නේ. මොකද ඒක මට ලේසි. ඊට පස්සේ මම ෆවුන්ඩේෂන් බ්‍රෂ් එකක් යූස් කරලා ෆේස් එකේ හැමතැනටම ෆවුන්ඩේෂන් එක ඇප්ලයි කරගන්නවා. මම අද කරන්නේ නෝමල් මේකප් ලුක් එකක් නිසා සහ මගේ ෆවුන්ඩේෂන් එක ෆුල් කවරේජ් නිසා මම අද කලර් කරෙක්ෂන් කරගන්න යන්නේ නැහැ. අපිට ෆවුන්ඩේෂන් එකක් ඇප්ලයි කරගන්න එක එක ටූල්ස් යූස් කරන්න පුළුවන්. ෆවුන්ඩේෂන් බ්‍රෂස්, බියුටි බ්ලෙන්ඩර්ස්, ලකී ස්පොන්ජ් එකක් වුණත් අපිට ෆවුන්ඩේෂන් එක ඇප්ලයි කරගන්න යූස් කරන්න පුළුවන්. ෆවුන්ඩේෂන් බ්‍රෂ් මේක විතරක් නෙමෙයි, තව එක එක විදිහේව තියෙනවා. මම සයිඩ් එකේ ෆොටෝස් ටිකක් දාලා තියන්නම් ඔයාලට බලන්න. අපි ෆවුන්ඩේෂන් එක ඇප්ලයි කරගනිද්දී හැම තැනටම බ්ලෙන්ඩ් වෙන විදිහට තමයි ෆවුන්ඩේෂන් එක ඇප්ලයි කරගන්න ඕනේ. නහය දෙපැත්ත, ඇස් දෙක යට, කට දෙපැත්ත වගේ තැන් ලයින්ස් හිටින් නැති වෙන්න හොඳට බ්ලෙන්ඩ් වෙන විදිහට ෆවුන්ඩේෂන් එක ඇප්ලයි කරගන්න ඕනේ. බ්‍රෂ් එකෙන් ඇප්ලයි කරලා ඉවර වෙලා ඔයාලට ඕන නම් බියුටි බ්ලෙන්ඩ් එකක් යූස් කරලා තව ටිකක් බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්. ෆවුන්ඩේෂන් එක ඇප්ලයි කරගත්තට පස්සේ මම ඇස් යට, නළල, නහය උඩ නිකට ඒරියාස් ටික කන්සීලර් එකකින් කන්සීල් කරගන්නවා. අපි ඒකට ෆවුන්ඩේෂන් එකට වඩා ෂේඩ්ස් දෙකක් විතර ලයිට් කලර් එකක් තමයි යූස් කරන්න ඕනේ. අයිබ්‍රෝස් ඩිෆයින් කරන්න යූස් කරපු කන්සීලර් එකම තමයි මම මේකටත් යූස් කරේ. ඊළඟට බියුටි බ්ලෙන්ඩර් එකකින් මම ඒ කන්සීල් කරපු ඒරියාස් ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා ලයින්ස් පේන්නේ නැති වෙන්න. ෆවුන්ඩේෂන් එකත් එක්ක හොඳට බ්ලෙන්ඩ් වෙන විදිහට බියුටි බ්ලෙන්ඩර් එකකින් අපිට බ්ලෙන්ඩ් කරගන්න ලේසි. ඊළඟට මම ෆේස් එක කන්ටුවර් කරලා කට් කරගන්න තමයි හදන්නේ. අපිට මේකට ලික්විඩ් කන්ටුවර් එකක්, ස්ටික් කන්ටුවර් එකක් නැත්නම් බ්‍රොන්ස් පවුඩර් එකක් යූස් කරන්න පුළුවන්. අද මම නම් යූස් කරන්නේ ඩාර්ක් කලර් කන්සීලර් එකක් කන්ටුවර් කරගන්න. ගොඩක් කෙට්ටු මුණක් තියෙන කෙනෙක්ට නම් අපි ලොකුවට කන්ටුවර් කරන්න යන්නේ නැහැ. එතකොට මූණ තව ටිකක් ගිරිලා වගේ තවත් කෙට්ටු වෙලා තමයි පේන්නේ. හැබැයි ටිකක් මහත මූණක් තියෙන කෙනෙක් නම් අපි ෆේස් එක වැඩිපුර කන්ටුවර් කරගන්නවා. එතකොට ලස්සනට ෆේස් එක කට් වෙලා කිට්ටු වෙලා පේනවා. මේ වීඩියෝ එකේ පේන විදිහට කම්බල දෙපැත්ත, හෙයා ලයින් එක කියන්නේ නළලේ උඩම ටික, ඊට පස්සේ නිකට දෙපැත්ත, නහය දෙපැත්ත තමයි අපි කන්ටුවර් කරගන්නේ. අපිට නහය කන්ටුවර් කරද්දි මේ වගේ චූටි බ්‍රෂ් එකක් යූස් කරන එක ලේසි.
ඊළඟට බියුටි බ්ලෙන්ඩර් එකකින් ලයින්ස් පේන්නේ නැති වෙන්න ෆවුන්ඩේෂන් එකත් එක්කම හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. ඊළඟට මම ෆවුන්ඩේෂන් එක සෙට් කරගන්නවා. ඒකට මම අද යූස් කරන්නේ කම්පැක්ට් පවුඩර් එකක්. ඔයාලට ඒකට ලූස් පවුඩර් එකක් හරි ප්‍රෙස් පවුඩර් එකක් උනත් යූස් කරන්න පුළුවන්. අපි ලයිට් කලර් එකකින් කන්සීල් කරගත්ත ඒරියාස් ලයිට් කලර් පවුඩර් එකකින් තමයි සෙට් කරගන්න ඕනේ. ඇස් යට නිකට එතකොට අප ලිප් එක එහෙම ටිකක් වැඩිපුර ඔයිලි වෙන්න බලනවනේ. ඒරියාස් ටික මම ටිකක් වැඩිපුර පවුඩර් කරගන්නවා. ඊළඟට මම අයි මේකප් එක කරන්න පටන් ගත්තා. අයිෂැඩෝ ඇප්ලයි කරන්න කලින් අපි අනිවාර්යෙන්ම අයිලිඩ් එක උඩ ලයිට් කලර් කන්සීල් එකකින් කන්සීල් කරගන්න ඕනේ. එතකොට අපිට ලස්සනට අයි මේකප් එක කරගන්න පුළුවන්. මම අයිබ්‍රෝ ඩිෆයින් කරද්දිම කන්සීල් කරගත්ත නිසා මම ආපහු කන්සීල් කරගන්න යන්නේ නැහැ. හැබැයි මම ගොඩක් ලයිට් කලර් අයිෂැඩෝ එකක් කන්සීලර් එකට උඩින් ඇප්ලයි කරගන්නවා. අපි අයි මේකප් එක කරද්දී අයිලිඩ් එකේ අවුටර් කෝනර් එකට තමයි ඩාර්ක් කලර්ස් ඇප්ලයි කරන්නේ. ක්ලයන්ට්ගේ කොස්ටියුම් එක මරූන් කලර් එකකට හුරු නිසා මම රෙඩ් බ්‍රවුන් මික්ස් කරලා තමයි අවුටර් කෝනර් එකට ඇප්ලයි කරගත්තේ. අයි මේකප් එකේදී අපි ඉන කෝනර් එකට ඩාර්ක් කලර්ස් ඇප්ලයි කරගන්නේ නැහැ. ඇස් දෙකේම අවුටර් කෝනර් එක මම මුලින්ම මේකප් කරගත්තා. ඊළඟට මම ඇහි ඉන කෝණ එකට ගොඩක් ලයිට් ග්ලිටර් කලර් එකක් තමයි ඇප්ලයි කරගන්නේ. අපි ඇප්ලයි කරන කලර්ස් ලයින් එකකින් වෙන වෙලා පේන්නේ නැති විදිහට හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඊළඟට මම අයිලිඩ් එකේ මැද ටිකට ටිකක් ගෝල්ඩ් පැත්තට හුරු ග්ලිටර් කලර් එකක් ඇප්ලයි කරගන්නවා.
ඊළඟට ඒ කලර්ස් තුනම මේ විදිහට මම හොඳට බ්ලෙන්ඩ් කර ගන්නවා. ඊළඟට මම ඩාර්ක් ෂේඩ් එකක් අරගෙන අවුටර් කෝන් එකේ යට ටිකක් ඩාර්ක් කර ගන්නවා. ස්මෝකි අයිස් වගේ එන්න මම ටිකක් ඩාර්ක් කලර් එකකින් ඩාර්ක් කර ගන්නවා. අන්තිමට මම ඇඟිල්ලට මරූන් කලර් එක අරගෙන අවුටර් කෝන් එකේ පොඩි ටච් එකක් දෙනවා. ලොකුවට නෙමෙයි, අර ඩාර්ක් කලර් එකයි අපි කලින් ඇප්ලයි කරපු රෙඩ් බ්‍රවුන් කලර් එකයි පොඩ්ඩක් බ්ලෙන්ඩ් වෙන විදිහට මරූන් ෂේඩ් එකකින් පොඩි ටච් එකක් දෙනවා. ඊළඟට මම ආපහු බ්‍රෂ් එක අරගෙන ඒ ඔක්කොම හොඳට බ්ලෙන්ඩ් කර ගන්නවා. ඊට පස්සේ මම අයිබ්‍රෝ එකේ යට ලයින් එක හයිලයිට් කර ගන්නවා. ඒකට අපිට අයිෂැඩෝ පැලට් එකේ තියෙන ලයිට් ග්ලිටර් කලර් එකක් යූස් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ෂිමර් එකක් හෝ හයිලයිට් එකක් යූස් කරන්නත් පුළුවන්. මම එදා යූස් කරන්නේ අයිෂැඩෝ පැලට් එකේම තියෙන ග්ලිටර් කලර් එකක්. ලයිට් කලර් ග්ලිටර් කලර් එකක් තමයි මම එදා යූස් කරන්නේ. අපි අනිවාර්යෙන්ම අයිබ්‍රෝ එකේ යට ලයින් එක හයිලයිට් කර ගන්න ඕනේ. එතකොට තමයි ලස්සනට අයිබ්‍රෝස් දෙක එන්හෑන්ස් වෙලා පේන්නේ. ඊළඟට මම අයිලයිනර් එක ඇඳ ගන්නවා. අපි අයිලයිනර් එක අඳින්න පටන් ගන්නේ ඇහි අවුටර් කෝන් එකේ ඉඳලා. අපි අයිලයිනර් එක අඳින්නේ මුලින්ම ඇහි කොනේ ඉඳන් අයිබ්‍රෝ එක ඉවර වෙන තැනට විං ලයින් එක ඇඳ ගන්න ඕනේ. ඊළඟට විං ලයින් එක ඇහි ඇතුළට ටික ටික ෆිල් කරගෙන කනෙක්ට් කරගන්න ඕනේ. අපිට අයිලයිනර් එක අඳින්න අයිලයිනර් පෙන් එකක් හෝ ලික්විඩ් අයිලයිනර් එකක් යූස් කරන්න පුළුවන්. අපිට ඒ වෙනුවට අයිබ්‍රෝ ජෙල් එකක් වුණත් යූස් කරන්න පුළුවන්. ඔයා තාම බිගිනර් කෙනෙක් නම් මම රෙකමන්ඩ් කරන්නේ අයිලයිනර් පෙන් එකක් යූස් කරන්න කියලා. එතකොට එහෙම වෙන්නේ නැතුව අපිට ලස්සනට අයිලයිනර් එක ඇඳ ගන්න පුළුවන්. මම අද යූස් කරලා තියෙන්නේ ලික්විඩ් අයිලයිනර් එකක්. අපි අයිලයිනර් එක අඳිද්දී මුල ටික ගොඩක් මහත් කරන්නේ නැතුව හීනෙවට තමයි ඇඳ ගන්න ඕනේ. අපි අයිලයිනර් එක හැම කෙනාටම එක වගේ අඳින්නේ නැහැ. අපේ ඇහි හැඩය අනුව අපි අයිලයිනර් එක අඳින විදිහ වෙනස් වෙන්න ඕනේ. මම ඔයාලට අයිලයිනර්ස් ගැන, හැඩය අනුව අයිලයිනර් එක වෙනස් වෙන විදිහ ගැන, අයිලයිනර් එක හරියටම කොහොමද ඇඳගන්නේ කියලා වෙනම වීඩියෝ එකකින් අරගෙන එන්න. මම මේ විදිහට අයිලයිනර්ස් දෙකම ඇඳගත්තා. ඊළඟට මම අයිලයිනර් එක ටිකක් වේලෙනකම් බ්ලෂ් ඇප්ලයි කර ගන්නවා. අපි බ්ලෂ් එක ඇප්ලයි කරන්න ඕනේ අපි කන්ටුවර් කරපු ලයින් එකට චුට්ටක් උඩට වෙන්න. කන්ටුවර් ලයින් එකත් එක්ක හොඳට බ්ලෙන්ඩ් වෙන විදිහට අපි බ්ලෂ් ඇප්ලයි කරන්න ඕනේ. බ්ලෂ් එකයි කන්ටුවර් එකයි වෙන් වෙලා පේන්න බෑ. ඒ අතර හොඳට බ්ලෙන්ඩ් කරන්න ඕනේ. අපි බ්ලෂ් එක හරියටම මූණ මැද ඇප්ලයි කරන්නේ නැහැ. ඇහැට ටිකක් ඉඩ තියලා දෙපැත්තට වෙන්න උඩට තමයි අපි බ්ලෂ් ඇප්ලයි කරන්න ඕනේ. ඊළඟට මම ප්‍රොඩක්ට් එකෙන් හරිම පොඩ්ඩක් බ්‍රෂ් එකකට අරගෙන
නළලේ නහයේ නිකට ඇප්ලයි කරගන්නවා. ඒක අපි අර ගොඩාක් රෝස පාට වෙලා පේන්න ඇප්ලයි කරන්නේ නැහැ. හරිම පොඩි ප්‍රමාණයක් තමයි අපි ඒරියාස් වල ඇප්ලයි කරගන්නේ. ඊළඟට මම ෆේස් එක හයිලයිට් කරගන්න තමයි හදන්නේ. අපිට ෆේස් එක හයිලයිට් කරගන්න හයිලයිට් එකක් එහෙම නැත්නම් ෂිමර් එකක් යූස් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට අයි ෂැඩෝ පැලට් එකේම තියෙන ග්ලිටර් කලර් එකක් ෆේස් එක හයිලයිට් කරගන්න යූස් කරන්න පුළුවන්. අපිට ෂිමර්ස් එනවා සාමාන්‍යයෙන් මේ විදිහ පැලට්ස් විදිහට, ලික්විඩ් හයිලයිටර්ස් විදිහට. ඔයාලට මේ ප්‍රොඩක්ට් එක ගන්න පුළුවන්. ඔයාලට කැමති ප්‍රොඩක්ට් එකක් මේකට යූස් කරන්න පුළුවන්. අනිවාර්යෙන් ඔයාලා ස්කින් කලර් එකට ගැලපෙන ෂිමර් එකක් යූස් කරන්න මතක තියාගන්න. මම අද යූස් කරන්නේ ටිකක් ගෝල්ඩ් පැත්තට බර පීච් කලර් එකක් වගේ ෂිමර් එකක්. ඊළඟට මම නහය මැද නිකට නළල ඒරියාස් ටිකත් හයිලයිට් කරගන්නවා. අපි අර ලයිට් කලර් එකට කන්සීල් කරපු ඒරියාස් ටික අපි ෂිමර් කරගන්න ඕනේ අනිවාර්යෙන්ම. ඊළඟට මම ලිප්ස් මේකප් කරගන්න තමයි හදන්නේ. මුලින්ම මම ලිප් එකේ ලයින් එක ඇඳ ගන්නවා ටිකක් ඩාර්ක් කලර් එකකින්. මම මේකට මේ විදිහේ ලිප් බ්‍රෂ් එකක් යූස් කරනවා. අපි ලිප් එක අඳිද්දී එයාගේ ලිප්ස් දෙක ගොඩක් ලොකු කෙනෙක් නම් ඔයාලට චුට්ටක් ඇතුළට වෙන්න ලිප් එක ඇඳ ගන්න පුළුවන්. එහෙම නැත්නම් එයා ලිප් එක ගොඩක් චූටි කෙනෙක් නම් චූටක් පිටට වෙන ලිප් එකෙන් පිටට වෙන්න ඔයාලට ලිප් ලයින් එක ඇඳගෙන ඇතුළේ ෆිල් කරගන්න පුළුවන්. ඊළඟට මම ලිප් එක ඇතුළේ ෆිල් කරගන්නවා. මම ඒකට යූස් කරන්නේ කලින් එකට වඩා වෙනස් ටිකක් මහත ලිප් බ්‍රෂ් එකක්. ඒ ලිප් කලර් එකට උඩින් මම පොඩ්ඩක් නියුඩ් කලර් එකක් ඇප්ලයි කරගන්නවා අපහු. මැට් ෆිනිෂ් එකක් තියෙන ලිප් කලර් එකක්. ඊළඟට මම ටිකක් ෂයින් වෙන ලිප් ග්ලොස් එකක් අන්තිමට ඇප්ලයි කරගන්නවා. ඊළඟට මම මස්කාරා එක ඇප්ලයි කරගන්නවා. මම අන්තිමට තමයි මස්කාරා ඇප්ලයි කරන්නේ. මොකද මස්කාරා එක කොහේ හරි වැදුනොත් ඒක රිමූව් කරන්න හරි අමාරුයි. ඒ නිසා අන්තිමට මම මස්කාරා එක ඇප්ලයි කරගන්නවා. ඊළඟට මම කජල් එක ඇඳ ගන්නවා. අපි කජල් එක අඳින්නේ ඇඟිල්ලකින් ඇහැ චුට්ටක් යටට ඇදලා අපේ ඇහේ අර වෙට් කියලා පේන තීරුවක් තියෙන්නේ. අන්න ඒ තීරුවේ තමයි අපි කජල් එක ඇඳ ගන්න ඕනේ. අපි වෝටර් ලයින් එක කියලා කියන්නේ ඇහේ. මේ විදිහට තමයි මම අද මේකප් එක ඉවර කරගත්තේ. මේ තියෙන යාගේ ෆයිනල් ලුක් එක. එහෙනම් මම අදට ගිහිල්ලා එන්න. මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි ආපහු හම්බෙමු. එතකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න. Bye. Thank you for watching.